හෙලෝ ගයිස් ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා තින්නේ. ඔක තෝරගෙන තියෙන විශේෂ ස්ථානයක්. අද මාත් එක්ක ඉන්නවා. මෙන්න මේ කෙනා. මෙන්න ඉන්නවා ඩයල් එක. ඉතින් වැවක් වටේ තියෙන කැලෑවකට තමයි අපි මේ යන්න හදන්නේ. අපි බලමු අපිට හම්බෙන්නේ මොනවද කියලා. අපිට මෙතෙන්දි මොන වගේ දේවල් හම්බෙයිද දන්නේ. ගල් පෙල්ලනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේක ටිකක් අනුතුරුදායක වෙන්නත් පුළුවන්. වතුරට ඇතුලේ ගලක් තියෙනකොට ඒ යට මොනවද තියෙන්නේ කියලා ඔන්න දැන් අද බලාගන්න. තාත්තරම් බා. මාළු කිරි. ඒ කකුලෙක් ඉන්නවා බං. මේ කකුලුවේ අපි බලමු මේකේ මොනවද තියෙයි කියලාද ගෙස් කරන්නේ. වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට අපි දෙනවා 100ක රීලෝඩ් එකක්. එහෙනම් ඔන්න පෙල්ලනවා දෙවෙනි ගල. ඔඩි රත්තු జాතියක් ඉන්නේ මචං. මෙන්න ඉන්නවා. මේ පණුවෙන් මචං. අර ගල ගැන මොකද හිතන්නේ? ඒ ගල යට පණුව මචං. අනිවාර්යෙන් පණුවද. මේකද මේ සුදු පාට. ඔව් මොනවා හරි බිත්තර හරි මොනවා හරි දාලා තිනත්. මේ වීඩියෝ බලන කවුරු හරි දන්නවනම් මේ මොන වගේ සීන් නැද්ද කියලා කිව්වනම් හරි නේ බා. තියෙනවා. මේ මොනවද බං මේ නූල් කැලි වගේ. ඒ යපස් බා. මේ තැන කොහෙද කිව්වොත් ගොඩක් අය දන්නේ නැහැ. හරිද? හේතුව මේ තැනට වැඩි පිරිසක් එන්නේ නැහැ. කකුළු එක්ක ඉන්න මේ පාරේ පරිස්සමෙන් එන්න ඕනේ න කට්ටිය. හරි එස් කරමු. මට ඉන්නව මචං. බිත්තර. අපි ඒ ගල ආයි තිබ්බ විදිහට දාමු නේද? කියන්නේ නැති. සෑහෙන ආතල් වැඩක් ගයිස් මේක. ඔයගොල්ලෝ නිකන් ඉන්නවා නම් කරලා බලන්න ඕන දෙයක්. බොයිස් කොහොමද හොයන්නේ? මාරම ලස්සන ප්ලේස් එකක් නේ. මරුනේ බා. සුපිරි බා. සුපර්. අර මාළුවෙකුත් ආවා අතනේ. ඒ බං සෙට් එකක් ඉන්නවා. ගැඩවිල්ල මේ සෙට් එකක් ඉන්නවා. වෙලා වැඩට කුරුම්බ ගෙඩියක් තිබ්බනම් මරුනේ. මම හොයාගෙන එන්න. සුපිරි. එහෙනම් ගයිස් මං කුරුම්බ ගෙඩියක් හොයාගෙන එනකන් විනාඩියක් ඉන්න. අරු කොහෙද බයි යන්නේ? මොන දුරක් ගිහිල්ලා හරි මං අද කුරුම්බ හොයා ගන්න ඕනේ. ඉතින් යාළුවන්ව මම තියලා මං ආවා කොළඹ පැත්තට කුරුම්බ හොයන්න. මොකද ගමේ කොහෙවත් කුරුම්බ නැහැ. කුරුම්බ කොහෙවත් නැහැ නේද හොයාගන්න. මාර ප්‍රශ්නේ. මම හැමතැනම හොයනවා බඩු නැහැ. ඒ අතරේදී මං දැක්කා මරු තැන. යම් බලන්න ඇතුළට. අක්කේ කුරුම්බ තියනවද? මිසකේ මුලිය හොඳ නැද්දානේ. කිලෝමීටර් ගාණක් ඇවිල්ලා අන්තිමට මං ආවා මෙරින් ඩ්‍රයිව් එකට. මොකද මේ හරිය තියෙන්න පුළුවන් කියලා අපි හැමතැනම බැලුවනේ. ඒත් හැමතැනම නැහැ. ඔබ කොහෙද බා වැටුනේ? හෙව්ව නෑ බා. කොහෙවත් නැහැ. ඔය තිබාට පොඩි සීන් එකක් තියෙනවා මේ කුරුම්බත් නැහැනේ මේ වෙලාවේ. මොකද්ද? එලිෆන්ට් හවුස් කුරුම්බා අයිස්ක්‍රීම් එක. එලිෆන්ට් හවුස් එකේ කුරුම්බ අයිස් එක කියන්නේ මොකක්ද දන්නවද? ඒක ඔයගොල්ලෝ කාලා බලන්න ඕන දෙයක්. මොනවා වගේම තමයි. අනිවාර්යෙන් ටේස්ට් කරන්න. එල්ල අර ගල පෙල්ල ගන්න තමයි අපේ මේ try එක. ඒකත් පෙරලපු ගලක් කවුරු හරි මම ඉඳන් බීමට. අර ආපු කැලෑ පාරෙන් දිගටම ආවට පස්සේ අපි වැටුනේ මෙන්න මේ වගේ ලොකේෂන් එක. ඔයගොල්ලෝ මේ ලොකේෂන් එක බැලුවා නම් ඔයගලන්ට තේරෙයි. ඔයගොල්ලෝ මේක දන්න කියන තැන. ඒ තැනක තියෙන තවත් සුවිශේෂී තැනකට තමයි අපි අර කලින් ගියේ. කිසි වෙලාවක මේ වැවට බහින්න එපා. මොකද ගමේ දන්න කෙනෙක් මේ වැවට නම් බහින්නේ නැහැ. පිටින් ඇවිල්ලා බැස්සොත් ඇරෙන්න අනිවාර්යෙන් අවුරුද්දකට එක්කෙනෙක් හෝ දෙන්නෙක් මැරෙනවම තමයි. ඒ වගේ භයානක වැවක් තමයි මේ තියෙන්නේ. මේක තමයි උයන්වත්ත වැව. හැබැයි හරි ලස්සනයි. ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා ඉතිරි වන්නක් දාන්න. ඔව් එහා පැත්තෙන් සොරව තියෙනවා. මේ පැත්තෙන් සොරවුවක් තියෙනවා. එහා පැත්තේ ලස්සන වෙලක් තියෙනවා. ඒකම ඇලක් තියෙනවා. ඇලේ නාන්න පුළුවන්. ඇලේ නෑවට ප්‍රශ්නයක් නෑ. මේ වැවට නම් බහින්න එපා. අවු කියන්නේ ගොඩේීමේ සම්භාවිතාවයේ 99.9999. බෑ. මේ තැනට එන්න තියෙන ආතල් පාරවල් ටික ඔයගොල්ලෝ වීඩියෝ එක පුරාම අනිවාර්යෙන් දකින්න ඇති. මේ තැන ඇත්තටම වෙනම ආතල් එකක්. මොකද කියන්නේ අර මැද තියෙන ගල ගමුද? බලමුද අපි මේ ගලයට මොනවද තියෙන්නේ කියලා. මම ඉඳන්ම ලනු දාන්න. මාළු සෙට් එකකින් දා. දාන්න. දාන්න. දා. දැන් මම කියන්නේ. හරි. වැඩලාද? අන්නේ නෑ මචං කොන්ක්‍රීට් එකක් තියෙනවා. මාළු ඉන්නවා මචං. මාළු ඉන්නවද? අපිට කකුලුවත් අහුණා. දැන් මාළුත් හම්බුණා. අර එතන කවුරු කියව?
ගියා ඔහෙට ගියා මොකද කකුල අරින්න බඩු අරින්න අන්න ඉන්න බඩු අර අන්නතන අර ගල යට මොකද නම් තියෙන්නේ කළු පාටක් ඉතින් අපි පෙරළුයි බං ගල් ඔය මෙතෙන් තියෙන එක ඔයගොල්ලන්ට මං කාලෙකින් තමයි මේ වීඩියෝ එකක් දෙන්නේ මොකද දන්නවද මට තිබ්බ වැඩත් එක්ක ඇත්තටම බිසි වෙලා ඉඳී වීඩියෝ එකක් කරගන්න ටයිම් නැහැ ඉතින් ඒ ගොඩක් දේවල් මම මගේ පේජ් එකේ දානවා පේජ් එකේ මොකක්ද කිව්වොත් එහෙම ඩාවින් පේජ් එකේ අපි වෙනම වැඩ ටිකක් කරගෙන යනවා ඒත් එක්කම TikTok එකට ගියොත් තවත් වැඩ ටිකක් බලා ගන්න පුළුවන් ලින්ක් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ඉතින් තියෙන හොඳම දේ තමයි අපිට වද දෙන එක මොකද්ද වද දෙන එක මේ ඉන්නේ මිනිස්සු එතකොට මේ ඉන්නේ මීහර අර මේක තුන අනිවාර්යෙන් මොකක් හරි මාළු පැටියෙක් හරි ඉන්න ඕනේ මඩ එන්නේ නැති මඩ විහිරෙන්නේ නැති වෙන්න තමයි මීන් ගන්න හල්ලා ඒකෙත් නෑනේ පොඩි වෑයමක් දෙන්න වෙනවා එතෙන්ට යන්න නයිස් වැඩේ කොල්ටියට යනවා ඉතින් ගයිස් මේ තියෙන්නේ මේ අපේ රිව මලික්ගේ බේස් ගිටාර් ක්ලාස් එක පුරුදු වෙන්න කෙනෙක් ඉන්නවා නම් ආසාවෙන් කෙනෙක් ඉන්නවා නම් මෙයාට කන්ටැක්ට් කරලා ආතල් එකේ ඔයාගේ ප්‍රැක්ටිස් ටික ලස්සනට කරගන්න පුළුවන් එහෙනම් ටගල කෝල් එකක් දෙන්න ඕ මාළුවෙක් ගියා චූටි එකේ මොකද්ද කියන්නද ඩාවින් වදවයිද ඉතින් අද ගල් බෙල්ලුවත් එක්කම අපිට එක එක දේවල් හොයාගන්න හම්බුණා. ඉතින් මේක ආතල් වැඩක්. අනිවාර්යෙන් මේක ආතල් වැඩක්. ඉතින් ආයි අපේ අනිත් වීඩියෝස් ටිකත් ඔයගොල්ලෝ බලාගෙන යන්න. අදට අපි යනවා යන්න. එහෙනම් subscribe කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට තව පොඩි කාරණාවක් කියන්න ආවේ. බණ්ඩාරගම රිවර්බ් කියන්නේ දැන් ඉන්න සුපිරිම බෑන්ඩ් එකක්. මියුසිකල් එකක් තියෙනවා නම් ඔන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන නම්බර් එකට මේ බෑන්ඩ් එක ඉතා සාධාරණ මුදලකට ඔයගලන්ට බුක් කරගන්න. එහෙනම් ඉතින් ඒ දාන නම්බරේට තමයි අනිවාර්යෙන් කෝල් එක දෙන්න ඕන ඔයගොල්ලෝ. ඔව් ඒ දාන නම්බරේට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කෝල් එක දෙන්න. දීලා ඒගොල්ලොත් එක්ක කතා කරගන්න. හොඳ රීසනබල් ප්‍රයිස් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්.